ඔයාලා මේ වෙබ්සයිට් account එකක් හදාගත්තේ ඔයාලට පුළුවන් මුලින්ම උඩින්ම user name එකක් දෙන්න. ඉතින් මේ වෙබ්සයිට් එකට එන්න අවශ්‍ය කරන link එක මම පල්ලෙහා description එකේ දාලා දෙනවා. ඒක හරහා ඔයාලට මෙන්න මේ interface එකට එන්න පුළුවන්. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට පුළුවන් user name එකක් මෙතන type කරගන්න. ඊට පස්සේ ඔයාගේ mobile phone number එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ඔයාලට පුළුවන් හොඳ strong password එකක් දීලා ඒ password එකෙන් ඔයාලා confirm කරගන්න. පල්ලෙහා description එකේ දාලා තියෙන link එක හරහා ආවම මෙන්න මේ විදිහේ invitation code එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකෙන් මම තියෙනටලා මෙන්න මේ sign up කියන බටන් එක උඩ click කරගන්න. ඉතින් වෙබ්සයිට් එක ඇතුළට ගිහිල්ලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා අපි දැන් කතා කරමු. ඉතින් ඔයා වෙබ්සයිට් account එකක් හදාගන්න මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක ඇතුළට ආවට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් පල්ලෙහාට ස්ක්‍රෝල් කරාට පස්සේ මෙතන අපිට මාකට් එකේ මේ වෙනකොට coin වල තත්ත්වය වගේ දේවල් බලා ගන්නත් පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම Binance එහෙම වගේ තමයි මේකත් ඇවිල්ලා Binance වගේම ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ icon එක උඩ click කරලා ඔයාලට මේකේ application එක උනත් ඔයාගේ device එකට download කරගන්න පුළුවන්. මෙන්න මේගොල්ලන්ගේ මේ අපි දැන් ඉන්න වෙබ්සයිට් එකේ application එක ඔයාලා download කරගන්න පුළුවන්. ඉතින් අද මම මේ විදිහට මේ වෙබ්සයිට් එකේ කියන්නේ මේ වෙබ්සයිට් එකේ වැඩ කරලා ඔයාලට මේ platform එකේ වැඩ කරලා මුදලක් උපයලා පෙන්නනවා. ඉතින් ඔයාලටත් මෙන්න මේ විදිහට මේක බලලා මේකේ වැඩ කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට දැන් බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙට ගත්තොත් එහෙම මෙතන තියෙනවා announcement කියලා. ඉතින් මේකට ක්ලික් කරගත්තට පස්සේ ඔයා මුලින්ම account එකක් හදාගෙන ආවට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක කියවලා බලලා මෙන්න මේ විදිහට close කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම මෙතනින් බෑක් වුණාට පස්සේ ඔයාලට මෙතන වෙන වෙබ්සයිට් වල වගේම ඔප්ෂන් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙන් home market trade ඒ වගේම chat මේ කියලා ඔප්ෂන් කීපයක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් මාකට් කියන ඔප්ෂන් එකට ආවොත් සාමාන්‍ය Binance exchange එකේ වගේම අපිට මෙතන BTC price එකේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. කොච්චර ප්‍රතිශතයකින් down වෙලා තියෙනවද up වෙලා තියෙනවද මෙන්න මේ වගේ දේවල් වලට බලා ගන්න පුළුවන්. ඒතකොට මේ swap කියන ඔප්ෂන් එකට ගියොත් මෙතනත් ඔයාලට මේ විදිහටම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන trade කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේක ගැන තමයි අපි මේ වීඩියෝදී කතා කරන්නේ. මොකද මම ඔයාලට මේකේ මුදල් උපයන එක දින trade දාලා ඉතින් මම ඔයාලට මේකෙදි දැන් වැඩ කරලත් පෙන්නනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට මේ වෙබ්සයිට් එකේ දිගටම වැඩ කරන්න. ඉතින් මම මුලින්ම පෙන්නන්නම් කොහොමද අපි මේකේ ට්‍රේඩ් එකක් දාන්න කියලා. ඉතින් ට්‍රේඩ් එකක් දාන්න නම් ඔයාලා මේකට මුලින්ම ඩිපොසිට් එකක් කරගන්න ඕනේ. ඉතින් මේ වෙනකොට මගේ බැලන්ස් එකට 218ක් වගේ තියෙනවා ඩොලර්ස්. ඉතින් මේක අර earn කරපු මුදල් තමයි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ඩොලර් එකක් සාමාන්‍ය රුපියල් 300කට වැඩි අගයක් කරනවා 300ක වගේ මුදලක් වෙනවා. ඉතින් ඔයාලට මේ මීගින් ඔප්ෂන් එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ප්‍රොෆයිල් එක තියෙනවා. ඊට පස්සේ මෙතන බැලන්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ට්‍රාන්සැක්ෂන් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ බැලන්ස් කියන එකට ගියාට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කොච්චර බැලන්ස් එකක් තියෙනවද කියලා. ඉතින් ඔයාලට මෙතනින් ඩිපොසිට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට හෝම් එකට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඩිපොසිට් අයිකන් එක. මේක ක්ලික් කරලාත් ඔයාලා ඩිපොසිට් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් USDT TRC20 කියලා දෙනවා. මේක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා ඩිපොසිට් කරන්න මේ ඇඩ්‍රස් එක ඔයාලට මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මෙන්න මේ ඇඩ්‍රස් එක කොපි කරගෙන ඔයාගේ USDT තියෙන wallet එකක් කරාම මේකට ඔයා කැමති ගාණක් ඉන්වෙස්ට් කරගන්න. ඒ කියන්නේ ඩිපොසිට් එකක් දාගන්න. දාගත්තට පස්සේ තමයි ට්‍රේඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි ඔයා ඩිපොසිට් එකක් දාගත්තට පස්සේ ඔයා එන්නේ මේ ට්‍රේඩ් කියන ඔප්ෂන් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට මෙන්න මෙතන ට්‍රේඩ් කරන ඔප්ෂන් එක තියෙනවා. ඉතින් ඔයාලට මෙතන ඔප්ෂන් කීපයක් තියෙනවා. බයිනරි ඔප්ෂන් කියලා තියෙනවා මෙතන. ඉතින් මෙතෙන්ට තමයි ඔයාලා එන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට අපිට මාකට් එක බලා ගන්න පුළුවන්. ඔයා කැමති coin එක මෙතෙන් ඔයාලා සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඉතින් මම BTC සහ ETH වල තමයි ට්‍රේඩ් කරන්න පුළුවන්. මම මේකේ BTC සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ඉතින් ඔයාලට PC එකක් වගේ තියෙනවා ඇනලයිසිස් එකක් ගහ ගන්න පුළුවන්. දැන් යන chart එක ගන්නවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන ක්ලික් කරගත්තට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මොන ටයිම් ෆ්‍රේම් එකේද ඔයාලා ට්‍රේඩ් කරන්න යන්නේ කියලා. ඉතින් ඔයාලට ඕන නම් 5 මිනිත් වලට දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට මිනිත්තු 15කට දා ගන්නත් පුළුවන්. ඉතින් මම දැන් ට්‍රේඩ් කරන්න යන්නේ 1 මිනිත් වල. ඊට පස්සේ මෙතන ඔයාලට කැනල් ටයිප් එක එහෙමත් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන් ආවට පස්සේ අපිට පුළුවන් මෙතනින් order amount එක type කරගන්න. ඒ කියන්නේ අපි trade එක දාන amount එක මම මෙතන සාමාන්‍යයෙන් ඩොලර්ස් 30ක් වගේ type කරගන්නවා. type කරගෙන මෙතනින් අපිට පුළුවන් දැන් අපිට පුළුවන් මෙන්න මෙතන අපි profit එක එහෙම බලා ගන්න. ඉතින් මෙතනදී අපිට entry ඒ කියන්නේ long entry එකක් ගන්නවද short entry එකක් ගන්නවද කියලා මෙතනින් දැන් select කරගන්න පුළුවන්. මම short entry එකක් ගන්නවා. මෙන්න මේ විදිහට short කියන උඩ click කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් order successfully කියලා වෙන්න. ඉතින් තාම රිසල්ට් එකක් නෑ. අපි බලමු මේකේ රිසල්ට් එක කොහොම වෙයිද කියලා. ඉතින් මේ විදියට ඔයාලට ට්‍රේඩ් කරගන්න තියෙන. ඉතින් මම මේ ට්‍රේඩ් එක දැම්මේ මගේ PC එකෙන් ඇනලයිසිස් එකක් ගහලා. ඉතින් ඔයාලා මේක ට්‍රේඩ් කරනවා නම් ඇනලයිසිස් එකක් ගන්න. ඉතින් ඔයාලා මතක තියාගන්න මේ ට්‍රේඩින් කියලා කියන්නේ රිස්ක් එකෙන් තියෙන බිස්නස් එකක්. ඒක ඔයා මොන ප්ලැට්ෆෝම් එකේ කරත් රිස්ක් එක තියෙනවා. ඒක නිසා ට්‍රේඩින් කරනවා නම් ඒ රිස්ක් එකක් දැනගෙන ට්‍රේඩින් වලට එන්න වෙන්න. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ
ඔයාලා හරිම කල්පනාවෙන් කරන්න ඕනේ බිස්නස් එකක් ඉතින් මෙතෙන් ආවට පස්සේ මෙන්න මේ විදිහට අපිට තාම බලා ගන්න පුළුවන් කිසිම රිසල්ට් එකක් නැහැ මම 1 minute chart එකේ තමයි ට්‍රේඩ් එක දැම්මේ ඉතින් ඊට කලින් දාපු ට්‍රේඩ් බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඩොලර් 46ක් ප්‍රොෆිට් කරලා දිනවා ඊට පස්සේ ඩොලර් 9ක් ප්‍රොෆිට් දෙනවා මෙන්න වගේ ප්‍රොෆිට් කරපුවා ඔයාලට බලා ගන්න පුළුවන් දැන් බලමු මේකේ රිසල්ට් එක කොහොමද රිසල්ට් එක එනකම් මම ඔයාලට වෙබ්සයිට් එක සම්බන්ධව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඉතින් මේ මීගින ඔප්ෂන් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඉන්විටේෂන් කියලා දෙනවා මෙතෙන්ට යන්න ගියාට පස්සේ මෙතන ඔයාලට පුළුවන් මේකට යාළුවන් ඉන්වයිට් කරන්න ඉන්වයිට් කළත් ඔයාලට මේක ඉන්කම් එකක් ගන්න පුළුවන්. එතකොට එයාලා බෙට් කරන කියන්නේ එයාලා ට්‍රේඩ් කරන විදිය අනුව ඒ වගේ දේවල් අනුව එයාලට දාන ඩිපොසිට් එක අනුව ඔයාලට මෙතන කමිෂන් ගන්න හැකියාව දෙනවා. ඉතින් ඔයාලට මෙතන ආවට පස්සේ මයි ටීම් වලට එහෙම ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. මම නම් තාම රෙෆරල් කරලා නැහැ. කිසිම කෙනෙක් ඉන්වයිට් කරලා නැහැ. ඉතින් කැමති නම් ඔයාලට මේක ඉන්වයිට් කරලත් එහෙම කරන්නත් පුළුවන්. ඒ වගේම මේකේ තවත් ඔප්ෂන් තියෙනවා. මෙතන හෝම් එකට ආවට පස්සේ මෙතන අපිට ඇක්ටිවිටි කියලා තියෙනවා ඉන්විටේෂන් කියලා මෙතනක් තියෙනවා. ඉතින් ඔයාලා මේ ඇක්ටිවිටි වලට ගියොත් එහෙම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඩේලි චෙකින් වෙනවාට මේතන VIP අප්ග්‍රේඩ් බෝනස් මෙන්න මේ වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද ඩිපොසිට් බෝනස් ඒ වගේ දේවල් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. වෙබ්සයිට් එකේ මම කියන දේවල් වලට අමතරව ඔයාලට මොකක් හරි දැනගන්න ඕන නම් මෙතෙන්ට ඇවිල්ලා බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේකේ මෙන්න මේ ගේම් කියලාත් ඔප්ෂන් එකක් තියෙනවා මේකට ක්ලික් කරගන්නම් මම. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයාලට මේ විදිහේ ගේම්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මේවත් ඔයාලට ප්ලේ කරන්න නම් ඩිපොසිට් එකක් දාගන්න වෙනවා. මේ අර සාමාන්‍යයෙන් ක්‍රෑෂ් ගේම් එකේම තියෙනවා. ඉතින් ඒවා නම් මම දන්නේ ඔයාලා කැමති නම් ට්‍රේඩ් කරන්න. මොකද ට්‍රේඩ් කරනකොට ඔයාලට ලයිව් chart එකේ තමයි ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඉතින් මම දැන් මේ ට්‍රේඩ් කියන ඔප්ෂන් එකට යනවා. ගියාට පස්සේ මෙතන බලනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඒ ට්‍රේඩ් එක ලොස් වෙලා තියෙනවා. ඉතින් මම ආයෙ මෙතනින් ට්‍රේඩ් එකක් ගන්නවා සාමාන්‍යයෙන් ඩොලර් 65ක් වගේ දාලා. ඔන්න ආයෙත් මම ට්‍රේඩ් එකක් දාන්න ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් මම ආයෙ ට්‍රේඩ් එකක් දානවා. ඉතින් මම මේකෙදි මෙන්න මේ විදිහට ලොන්ග් ට්‍රේඩ් එකක් දානවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඕඩර් සක්සස්ෆුලි කියලා. ඉතින් අපි බලමු මේකේ රිසල්ට් එක කොහොම වේද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ටයිම් එක කවුන්ට් වෙනවා. ඉතින් ඒ ටයිම් එක කවුන්ට් ලා ඉවරනට පස්සේ අපිට රිසල්ට් එක බලා ගන්න පුළුවන් මොන වගේ රිසල්ට් එකක්ද අපිට ලැබෙන්නේ කියලා. ඉතින් ඔයාලට දැන් මේ හරිය ගත්තා නම් එහෙම බලා ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ප්‍රයිස් එකේ තමයි ට්‍රේඩ් එකට එන්න ඕනේ. අපි බලමු මේ ටයිම් එක ඉවර වෙන්න කලින් මාකට් එක ඩවුන් නේද අප් වේද කියලා. මම හිතනවා අප් එකක් යයි කියලා. හරි ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඩොලර් 60ක් මම ප්‍රොෆිට් කරා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ දැන් account balance එකත් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඩොලර් 60ක් මම මේ ට්‍රේඩ් එකේදී ප්‍රොෆිට් කරා. ඉතින් මම මෙන්න මේ විදිහට තව ට්‍රේඩ් එකක් කරන් පෙන්නනවා. දැන් මම සාමාන්‍යයෙන් ඩොලර් 20ක් වගේ දානවා. ඩොලර් 20ක් වගේ දාලා ලොන් එකක් දානවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් order successful කියලා වෙන්න. ඉතින් සරලම ඔයාලට මෙන්න මේකේ මේ විදිහට තමයි ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ට්‍රේඩ් කරලා ඔයාලට පුළුවන් මේකේ හම්බෙන මුදල විත්ඩ්‍රෝ කරගන්නත්. ඉතින් මම ඔයාලට අද මේ විදිහට විත්ඩ්‍රෝ එකක් දාලාත් පෙන්නනවා. ඉතින් මේ ට්‍රේඩ් එක ලොස් වුණත් ප්‍රොෆිට් වුණත් ඔයාලට විත්ඩ්‍රෝ එකක් මම අනිවාර්යෙන් දාලා පෙන්නනවා. මේ ට්‍රේඩ් එකෙන් පස්සේ. හරි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මාකට් එක අප් එක කියන්නේ. ඉතින් අපි බලමු තව ඔච්චරල තව සාමාන්‍යයෙන් තත්පර 30ක් වගේ යනකොට අපිට රිසල්ට් එක බලා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඒ ට්‍රේඩ් එකේදී ඩොලර් 18ක ප්‍රොෆිට් එකක් මට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් මෙන්න මේ විදිහට මෙන්න මෙතන account balance එක රිෆ්‍රෙෂ් කරගන්නම්. හරි දැන් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඩොලර් 267ක balance එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඉතින් මම දැන් යනවා මේ කියන ඔප්ෂන් එකට. මෙන්න මේ විදිහට මේ කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතන balance වලට යනවා. ගිහිල්ලා මෙන්න මෙතන withdraw කියලා තියෙනවා. මම මෙන්න මේ withdraw කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ මෙතන අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මේක උඩ ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ මෙතන අපිට withdraw address එක දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම withdraw address එක මේ විදිහට දෙනවා. මම මේකට withdraw address එක ඇඩ් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ amount එක දෙනවා. මම සාමාන්‍යයෙන් ඔයාලට වීඩියෝ එකදී පෙන්වන්න අවශ්‍ය කරන නිසා ඩොලර් 30ක් වගේ මෙන්න මේ විදිහට ටයිප් කරනවා. ටයිප් කරගෙන මෙතන අපිට fund password එක දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී password එකක් මෙන්න මේ විදිහට දෙනවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට withdraw කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. ඉතින් මට බලා ගන්න පුළුවන් success කියලා වැටුණා. ඉතින් දැන් මෙන්න මේ විදිහට මගේ Binance account එකට ඩොලර් 30ක මුදලක් ලැබෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ balance එකේනොත් ඩොලර් 30ක මුදලක් අඩු වෙලා තියෙනවා. ඉතින් සරලම ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේකෙදි වැඩ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා අදාරන් වෙබ්සයිට් එක සම්බන්ධව ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් කැමති අය ඉන්නවනම් වෙබ්සයිට් එකේ වැඩ කරන්න පටන් ගන්න. ඉතින් මේක වැඩ කරන කට්ටිය ඉන්නවනම් පල්ලෙහා group එකක් හදලා දෙන්න. group එකට join වෙන්න. join වෙලා මට message එකක් දාන්න. එතකොට ඒකෙදී මම signal වගේ දේවල් දාන්නම් ඔයාලට ට්‍රේඩ් කරගෙන යන්න.
ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝ ලයික් එකක් සහ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. channel එක subscribe නොකරලා තල කරන subscribe කළ එකතු වෙන්න. තවත් දවසක මෙන්න මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.